ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම සමහර දවස් තියනවා නේද ඇඳෙන් නැගිටින්නවත් හිතෙන්නේ නැති මුළු ඇඟම කම්මැලි වෙලා වගේ දැනෙන දවස් ඔළුවට එන්නේ ඒ වගේ වෙලාවට එකම එක දෙයයි ඒ තමයි ආතතිය සහ කම්මැලිකම කියන දේ මේක ගොඩක් අයට පොදු වෙච්ච දෙයක් ඔබ පාසල් යන කෙනෙක්ද හැකියාවක් කරන කෙනෙක්ද එහෙමත් නැත්නම් ගෙදර වැඩ කරන කෙනෙක්ද කියන එක මෙතනදී වැදගත් වෙන්නේ නැහැ. මේ වගේ දවසක් විනෝදයෙන් සතුටින් ඒ වගේම බලදායිව ගෙවා ගන්න විදියක් නැද්ද? මටත් මේ ප්‍රශ්නේ තිබුණා. මම අද හොයාගත්ත සුපර් ටිප්ස් කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම් වෙන්නේ. quick fix mood එක හදා ගන්න විනෝද ජනක ක්‍රම අපි පාවිච්චි කරන්න ඕන. අපි මුලින්ම කරන්නේ මේ බරපතල මෝඩ් එකෙන් පොඩ්ඩක් එළියට එන එක. ඒකට නම් කියන්නේ තප්පර 60ක පිස්සු චැලෙන්ජ් එක කියලා. ඔව්, ඔයාලා හරි. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ ෆෝන් එක අරගෙන ඔයාගේ ෆේවරිට් අප්ඩේට් වෙන සෝන් එකක් දාගන්න. ඊට පස්සේ ඊළඟ විනාඩියට ඔයා මේ ලෝකේ කිසිම කෙනෙක් ගැන හිතන්නේ නැහැ. පුළුවන් තරම් ශක්තියෙන් විනෝදෙන් නටන්න, පිස්සුවෙන් නටන්න. මේකෙන් වෙන්නේ අපේ ඇඟට අවශ්‍ය හැපි හෝමෝන්ස් ටික ශනිකව මුදා හරින එක. වැඩ පටන් ගන්න කලින් ලැබෙන මේ ශක්තිය මුළු දවසටම ප්‍රමාණවත්. අනිත් එක තමයි කම්මැලිකම ඵලදායී බවට පත් කරගන්න. අපේ වැඩ ටික අනේ මට මේක කරන්න බෑ කියලා හිතෙන හැම වෙලේම ඒ වැඩේ ගේම් එකක් බවට පත් කරගන්න කියලා තමයි මේ මම කියන්නේ. මේකට මම භාවිතා කරන්නේ පොමොඩෝරෝ තාක්ෂණය. මේකෙදී අපි විනාඩි 25ක් කිසිම බාධාවකින් තොරව වැඩ කරනවා. ඒ කියන්නේ ෆෝන් එක හැතින් තියන්න ඕන. ඊට පස්සේ විනාඩි 5ක විනෝද විවේකයක්. මේ විවේකයේදී පුංචි යමක් කරන්න. එළියට ගිහින් හුස්මක් ගන්න. හයියෙන් hina වෙන්න. නැත්නම් වතුර ටිකක් බොන්න. මේ විදිහට පොඩි පොඩි ඉලක්ක ජයග්‍රහණය කරනකොට මුළු දවසම කම්මැලි නැතුව උද්‍යෝගයෙන් වැඩ කරන්න අපට පුළුවන් වෙනවා. හොඳයි. ඔන්න අපි දවසේ අවසානයේට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ආරම්භයේ තිබුණේ බරපතල ආතතිය සහ කම්මැලිකම දැන් නැහැ නේද? මතක තියාගන්න. කම්මැලිකම කියලා කියන්නේ අපි තුලින් නැතිවෙන හැඟීමක්. ඒ වගේම තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ වැඩවල ප්‍රමාණය නෙවෙයි. අපි ඒ දිහා බලන විදිහ. ඒ නිසා ඔබට මේ වගේ දවසක් ආවොත් පොඩ්ඩක් නැවතිලා විනෝද වෙලා යන්න. ඔබම ඔබේ දවස පාලනය කරගන්න. ඔබට මේ ටිප්ස් ප්‍රයෝජනයක් වුණා නම් මේවා හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ fun වීඩියෝ එකකින් ආයෙම හමු වෙමු. කියෙන්නම් bye bye.